කොහොමද අපි කොරියාවේදී සල්ලි ඉතුරු කරලා ගේමක් ගහන්නේ කියලා. ඉතින් විදුලි බිල ඔයගොල්ලන්ට ගොඩක් වෙලාවට අඩු කරගන්න පුළුවන්. ගොඩක් අඩුවට යූස් කරපු හොඳ තත්ත්වයේ බඩු ගන්න පුළුවන්. ඉතින් මේ බජට් සිම් වලට හුරු වෙන්න ඩෙබිට් කාඩ් එකක් හෝ ක්‍රෙඩිට් කාඩ් එකක් වෙන්න පුළුවන්. කාඩ් එකකින්ම පේ කරන්න බස් වලට. පැය 24 කඩ තියෙනවා නම් ඒවට යන එක පොඩ්ඩක් අඩු කරලා හයි අන්‍යෝ කොරියාවට එන්න ඉන්න කෙනෙක් නම් කොරියාවට ඇවිල්ලා ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඔයාට මෙන්න මේ වීඩියෝ එක වැදගත්. ඇයි මං එහෙම කියන්නේ? අපි හැමෝම කොරියාවට එන්නේ නැත්නම් කොරියාවට යන්න බලාගෙන ඉන්නේ ගේමක් ගහන්න. ඉතින් ඒ ගේමක් ගහන්න කොරියාවට එනකොට කොරියාවට ආවට පස්සේ අපි කොහොමද ඉක්මනින්ම ඒ ගේම ගහලා ආපහු ලංකාවට යන්න කියලා තමයි අද වීඩියෝ එකෙන් මම අරගෙන එන්නේ. ඉතින් ඔයා කොරියාවේ නම් ඉන්නේ කොරියාවට එන්න ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මේ වගේ කොරියාව ගැන කොරියන් භාෂාව ගැන කොරියන් සංස්කෘතිය ගැන ටොපික් විභාගය සාහිත්‍ය විභාගය චිකේචවුන්ජොන් කිනන්සා විභාගය ගැන ගොඩක් දේවල් මගේ channel එකේ වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් ඒවත් බලන්න. ඒ වගේම තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ඔයගලන්ට subscribe කරන්නත් කියලා මම ඉල්ලනවා. ඉතින් මං කලින් කිව්වා වගේ අපි කොරියාවට එන්නේ ගේමක් ගහන්නේ. අන්නේ ගේමක් ගහන්න එන වෙලාවේ අපි හරියට මොලේ පාවිච්චි කරලා වැඩ කරේ නැත්නම් අපිට අවුරුදු 5ක් නෙවෙයි 10ක් හිටියත් ලොකු ගේමක් ගහන්න බෑ. මේ වීඩියෝ එක මම කරන්නේ මමත් කරපු වැරදි එකතු කරලා ප්‍රායෝගිකව කොහොමද අපි කොරියාවේදී සල්ලි ඉතුරු කරලා ගේමක් ගහන්නේ කියලා. අපි ලංකාවෙන් එද්දි අපිට සල්ලි තියෙන හින්දා නෙවෙයි අපි ලංකාවට එන්නේ. අපි ලංකාවෙද්දි ටිකක් යට මට්ටමකට යට සමාජ තත්ත්වයක අපිට පාවිච්චි කරන්න පුළුවන් බඩු භාණ්ඩ අපිට හම්බෙන මාසික ආදායම ගොඩක් වෙලාවට කොරියාවට අඩුයිනේ. ඒ කියන්නේ අපි කොරියාවට වැඩට එන්නේ හැමෝම සිහින දේශය කරගෙන ගේමක් ගහලා වාහනයක් අරගෙන ලස්සන ගයක් හදාගෙන පොඩි බිස්නස් එකක් කරන්න බලාගෙන තමයි කොරියාවට එන්නේ. අන්න ඒක නිසා පළවෙනි කාරණය තමයි අන්නේ අරමුණ කවදාවත් ඕගොල්ලන්ගේ හිතෙන් අයින් කරගන්න එපා. ඒ කියන්නේ ඔයා අවුරුදු 5ක් ඇතුළත කොහොම හරි ගේම ගහනවා කියලා හිතාගෙන කවදාවත් ඔයාගේ කොරියාවට එන අරමුණ හිතින් අයින් කරගෙන වෙන වෙන දේවල් වලට සල්ලි වියදම් කරන්න හදන්න එපා. පුළුවන් තරම් සල්ලි එකතු කරන්න. ඉතින් අන්න එහෙම සල්ලි එකතු කරනකොට මොන වගේ දේවල්ද අපිට කොරියාවේදී සල්ලි එකතු කරන්න පුළුවන් කියලා තමයි අද මම කතා කරන්නේ. ඉතින් මේ පළවෙනියට කතා කරන දේ කිසුක්සාවල ඉන්න අයට අදාළ නැහැ. කිසුක්සා කියන්නේ ඔයගොල්ලෝ කම්පැනියෙන් කාමරයක් දෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මේ කතා කරන්නේ කම්පැනි වල ඉන්න අය ගැන නෙවෙයි, එළියේ ඉන්න අය. අපි හැමෝම ගොඩක් වෙලාවට එළියට යනකොට තනියෙන් ඉන්න තමයි කැමති. හැබැයි ඉතින් තනියෙන් ඉන්නකොට පහසුවක් තියෙන ඒ වගේම මොකක්ද වියදම ටිකක් සැරයි. ඕගොල්ලන්ට පුළුවන් නම් ටික කාලයකට කට්ටක් කාගෙන කොහොම හරි අවුරුදු 5 යාළුවෙක් එක්ක ෂෙයා කරගෙන එළියට යන්න. ඒ කියන්නේ පිලා එක හෝ අපාත් එකක ඉන්නවා නම් ඔයාට පුළුවන් තනියම ගයක් අරගෙන ඉන්න නැතුව රූම් එකක් ඉන්න නැතුව පුළුවන් තරම් ඒක ෂෙයා කරගන්න. ඉතින් එතනින් ඔයාට ලොකු මුදලක් ඉතුරු ගන්න පුළුවන්. ඒ වගේම කම්පැනි කිසුක්සාවක් තියෙනවා නම් කිසුක්සාවක් දෙනවා නම් ඒක ෂෙයා කරගෙන ඉන්න තියෙන්නේ. පුළුවන් නම් කිසුක්සාවෙම ජීවත් වෙන්න බලන්න. එතකොට ඔයාට ලොකු මුදලක් ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම අපි කිසුක්සාවේ හිටියත් මේක කරන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට එළියේ ඉන්නකොට අපාත්වල ඉන්නකොට පිලාවල ඉන්නකොට අපි එච්චර හිතන්නේ මේ විදුලි බිල ගැන. ඉතින් විදුලි බිල ඔයගොල්ලන්ට ගොඩක් වෙලාවට අඩු කරගන්න පුළුවන් මේ ප්ලග් කරලා තියෙන ඩිවයිස් පාවිච්චි කරන්න නැති වෙලාවට ගලවලා තියෙන එකෙන්. ඇත්තටම මමත් ඒක try කරලා බැලුවා. මම ගොඩක් වෙලාවට printer එක, TV එක කොයි වෙලෙත් ගහලා තියෙනවා. ඉතින් ඒක මම අයින් කරලා ප්ලග් අවුට් කරලා ඕනි වෙලාවට විතරක් දාන එකෙන් ඇත්තටම ලොකු මුදලක්. ඉතින් මාසෙකට මානමක් චොනන් 5ක් විතර ඊට වඩා වැඩි ගාණක් ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් හිතන්න ඔයගොල්ලෝ ජීවිත කාලෙට ඔයගොල්ලෝ ඉන්න කාලෙට ඒ වගේ ගාණක් ඔයගොල්ලෝ නිකන් නිකරණේ වැය කරනවා නම් ඔයගලන්ට කොච්චර මුදල්
නාස්තියක් වෙනවද ඒ වගේම වැඩිපුර ලයිට් දාලා තියන්න එපා පාවිච්චි කරන වෙලාවට විතරක් ලයිට් දාලා තියන්න ඉතින් ඒවකලින් ඕලන්ගේ ලයිට් පිල ඉතුරු කරගන්න පුළුවන් ඒවගේම ඒෝකොන්න එකත් එහෙමයි රශ්න කාලෙට ඒෝකොන්න එක නිතරම දාලා තියන්න එපා අපි රස්නට හුරු ජාතියක්න අපිට පුළුවන් ටික ක්‍රශ්නයෙන් ඉන්න ඉතින් ඒකට කරන්ති නේ ඔගොලු පැය ගානකට කන්ට්‍රෝල් කරලා පැය ගානකට විතරක් ඒෝකොන්න එක නැත්තං එයා කන්ඩිෂන් එක දාලා තියන්න එතකොට ඊට ඔගලන්ට තව ෆෑන් එකක් වගේ යස් කල් අර රස් ඒ සීතල ඒ විදිරම පයතාගෙන යන්න පුළුවන් එනිසා ටයිම එකකට පැකිහිපයක් කොන්න එක දාලා ඕෆ් කරන්න එතකොට ඔගලන්ට රස්න කාලදි ගොඩක් විදුලි බිල ඉතුරු කරන්න පුළුවන් ඒවගේම තමයි සීතල කාලදි ගෑස් එකත් නිතරම උන්දොල් එක ෆලෝහිට් එක නිතරම දාලා තිබ්බොත් ඔගොල්ලන්ට මේ ගොඩක් ගෑස් බිලක් කෙන නිසා ඒකත් පුළුවන්න්න ටයිම එකට දාන්න පාච්චි කරන්න නැතිවෙලාවට අනිවාරෙන්ම නානකොට අපි දාලා එහෙම්මම උනුවතුර එක ඔන් කලා තියන්න එපා ඒක ඕෆ් කරන්න නිතරම පාච්චි කරන වෙලාවට විතරත් දන මේ චූටි දේවල් වලින් ඔගලන්ට ලොක් ගොඩක් ලොකු මුදලක් ඉතුරු කරගන්න පුළුවන් ඉතින් ඒලාකට මං කතා කරන්නේ මොක ස්මාර්ට් ෆෝන් එක ගැන ඉතින් මේ දවසල මන්දැ මේ වීඩිය කරන්නකොට iPhone 17 සිරිස්ස එක ඇවිල්ල තිනොතින් තැන් ගොඩක් කට්ටි ආසාඉන්න එක ගන්න ඉතින් ෆෝන් එකක් ගත්තරකමන්න අපිට පුළුවන්නම් අවුරුදු 5ක් ඉවසගෙනීදලා අලුතෙන් මෙෙන ෆෝන් එකක් ගන්න නැතුව ඉතිං තංගන් මාට් එක වගේ තියෙනවා මේ ෆෝන් සොප්සල තියෙනවා යස් ෆෝන් ගන්න ඉතින් හොඳ තත්වේ යස් ෆෝන් ගන්න පුළුවන් අපිට මේ බ්‍රෑන්්ිය ෆෝන් එකකටත් වඩා අඩුවට බ්‍රෑන්්නියව් කන්ඩිසන් ඉතිං අපි ලංකාව හිටියනම් අපිට iPhone එකක් ගන්න පුළුවන්ද අන්න ඒ විදිකට තමයි අපි හිතන්න ඕන අවුරුදු පහෙන් ගේමක් ගහන වනන් අනිවාරයම ඔගොල්ලො අලුත් ෆෝන් එකකට යන්නේ නැතුව පුළුවන් තරම් යස් ෆෝන් පාච්ච කරන්න ෆෝන් නිතරන්න මේ අනිත් හැමදේම අපිට තංගන් වගේ කැරට් වගේ ඇප්වලින් ගොඩක් අඩුවට යස් කරපු හොඳ තත්වේ බඩු ගන්න පුළන් ඉතින් අන්නේවල් වගේ දේවල්වලට හුරුණු තොගලන්ට ගොඩක් ලොකු මුදලක් ඉක්පනින් ඉතුරු කරගන්න පුළුවන් ඒත් එක්කම තමයි මේ දුරකතර සම්බන්ධ එකන ලයින් ෆෝන් ලයින්සිම් ගොඩක් කට්ටේ අපගමන් ලයින් සිම්මයක් ගන්න ඉතින් ෆෝන් එකත් එක්ක දෙන ඒ පැකේජ්ජ ගොඩක් මිලා අධිකයි ඉතින් අපිට පුළුවන්න ෆෝන් එක එක්කො සල්ලි දීල සම්පූර්ණයෙන් අරගෙන එහෙමන්න ඇත්තං යුස්ට එකක් කරගෙන මේ බජත් සිම්මට හුරුවෙන් ඉතින් ඕන තරම් බජට් පැකේජස් තිනවා හොඳ ඩේට කනෙක්ෂන් හොඳ ස්පීට් තියෙන ඉතින් පොඩ්ඩක් හොයල බලන්න අපේ අයත් ඒ වගේ සිම් සෙල් කරනවා ඉතින් පොඩ්ඩක් හොයල බලලා ළඟ තියෙන කමියනිකේෂන් එකට ගිහින් පොඩ්ඩක් හොයලා බලන්න මේ බජට් සිම් එකට අපිට යන්න පුළුවන්ද අර ලොකු පැකේජ්ජයකට යන්න නැතුව ප්‍රධාන සමාගම්වල නැතුව ඊට ප්‍රධාන සමාගම්වලට අනුබත්ත බජට් සිම් සේවා සපයන ආයතනතර ඒ වගේ සිම් එකක් පායචකරොත් ඔගලන්ට මාසිකට ලොකු මාන් දෙකතුනක් මාන් සමහරිට පහක් වුණත් ඉතුරු කරගන්න පුළුවන් මොකද බජට් සිම් දැන් හොඳ තත්වේ හොඳ කනෙක්ෂන් තියෙන හොඳ ස්පීඩ් ඩේට දෙන සිම් තියෙනවා ඊළඟ කාරණය තමයි පුළුවන් තරං තේජුම් කෙතෝ ඒ ඇන අපි පුළුවන්තල පොදු ප්‍රවාහණයට හුරුවෙන් ඕන නිතරම ටැක්සිවලට යන්නේ නැතුව අපිට බස් එක යන්න පුළුවන්න පොඩ්ඩක් කරදරයි තමයි පොඩ්ඩක් වෙලාව යන නමුත් අපි කලින් ගමන කාරමකොත් එම අපිට බස්ස එක යන එක හරිම පහසුවක් පහසුයි මොකද ඉක්මට අවුත් ඒක නිසා බස්සල යන්න පුරුදුර බස්සල කෝච්චවල චිහාචොල්ල යන්න පුරුදුරොත් ඔගලට අර ටැක්සි වලට ගෙවන ගාන ගොඩක් ඉතුරු කරගන්න පුළුව ඒවගේම තමයි වාහනයක් ගන්න නැතුව පොදුපවාහනේ ගොලු ගමන් කරත් එහෙම අවුරුදු පහක් තුළ ඔගලන්ට ලොකු මුදලක් ඉතුරු කරන බුන් මොකද වාහනයක් කැනේ ඇත්තරම වියදං විතරයි ඉතිං කොරියා වෙනම් වාහන මිල ඉහලයන්නෑ පහලයන විතරයි ලංකාවාගෙනෙවේ මෙහි වාහනයක් ඇත්තරම අවශ්‍ය වෙන්නෑ නාගර ආසන්නව ඉන්නවන ඉතින් ඔගොලො පවුල යම් කිසි දෙදෙනෙක් තුන් දෙනෙක් ඉන්නවනම් පවුලේ කාර එකක් තිබ්බට කමන්නේ නමුත් කාර එකක්කට යන්න ඕන අපි ලංකාවෙදිනේ අපි මෙහෙට අපිට වාහන අවශ්‍යය අපිට ඕන තරම් හොඳ ලෝකෙ තියෙන හොඳම පොදු ප්‍රවාහණයක් කොරියාවෙත්තියෙන ති අපිට පුළුවන් නොන් මේ බස්සල කෝච්චල යන්න ගොඩක් මුදලක් ඉතුරු වෙනවා මොකද වාහනයක් කියන්නේ අපි තෙල් ගහන්න ඕන අපි සේගම් ගෙවන්න ඕන ඒවගේම වාහනයට ලොකු මුදලක් යනවා අපි ඒක නයක් වෙලා ගත්තොත් එහෙම අපිට මාසකට ගානක් ගෙවන්නනවා ඒවගේම රෙපයාරෙනවට හයර්මාරු කරන්න වෙනවා අනික පොදු ප්‍රවාහණය යනකොට අපිට පාඩංකර කරුණත් ෆෝන් එකක් බල නිදහසේ යන්න පුළුවන්
ඔලුවටත් හිසර දෙන්න තව දෙයක් තමයි වාහන පදිනකොට අනිවාර්යයෙන්ම දඩ එනවා. මොකද අපි හරියට වාහන පදින්නේ නැහැනේ සිහියෙන්නේ. සිහියෙන් පැත්තොත් දඩ එන්නේ. අපි වැරදි තැන්වල පාක් කරනවා. එතකොට මේ චුචකම්දි තැන්වල පාක් කරලා දඩ එනවා. අපි සීනෝ බලන්න නැතුව කලර් ලයිට් බලන්න නැතුව ගියොත් දඩ එනවා. හයිවේ වල ඒ වගේම සාමාන්‍ය පාරවල් වල අපි වේග සීමා පහු කරගෙන ගියොත් ඒවත් දඩ එනවා. ඉතින් දඩත් ගොඩක් වෙලාවට ගොඩක් එනවා. ඒ වලිනුත් ඕගොල්ලන්ට ගොඩක් මුදලක් නාස්ති වෙනවා. ඒ නිසා වාහනයක් ගන්න කලින් දෙතුන් වාරක් හොඳට කල්පනා කරන්න. මට අනිවාර්යෙන් වාහනයක් අවශ්‍යමද? මට බැරිද මේ බස්වල කෝච්චිවල පොඩ්ඩක් යන්න? ඉතින් අපි හැමදාම වැඩ කරනවා. අපිට සෙනසුරාදා තමයි බොහෝ විට නිවාඩු. ඔය දවස් දෙකට නිකන් වාහනයක් මොකටද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ වගේම මං කියවනේ බස්වල යනවා කියලා අපිට පුළුවන් අපේ කාඩ් එකට මේ බස් කාඩ් එක හදාගෙන ඉස්සර නම් ගොඩක් අය බස් කාඩ් වෙනම හදාගන්නවා. නමුත් දැන් අපේ බැංකු කාඩ් එකට පුළුවන් බස් කාඩ් එකක් විදියට ක්‍රියා කරන්න. ඒක නිසා ඕගොල්ලන්ට බැංකු කාඩ් එකේ බස් එකේ යන්න බැරි නම් බැංකුවකට කෝල් කරලා නැත්නම් ළඟම බැංකුවට ගිහිල්ලා හුබුල් කියොතොන් කියන එක සිංචොන් කරාම ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ කාඩ් එකෙන් මේක ඩෙබිට් කාඩ් එකක් හෝ ක්‍රෙඩිට් කාඩ් එකක් වෙන්න පුළුවන් කාඩ් එකෙන්ම පේ කරන්න බස් වලට. ඉතින් ඊළඟ එක තමයි ඕගොල්ලෝ නිතර යාළුවොත් එක්ක සෙට් වෙනවා නම් ඒක පොඩ්ඩක් සීමා කරන්න. මං කියන්නේ මේ සෙට් වෙන්න එපා කන්න බොන්න එපා කියලා. එහෙම නෙවෙයි. ඕගොල්ලෝ පොඩි සීමාවක් හදාගන්න. මම මාසෙකට කී වතාවක් මාසෙකට දෙවතාවක් එක් වතාවක් ඒ වගේ සීමාවක් දාගෙන මේ යාළුවොත් එක්ක නිතර රැස් වෙන එක නවත්තන්න. යාළුවෝ ඉන්න ඕන තමයි. නමුත් අපි ආවේ ගේමක් ගහන්න අපිට සෙට් වෙනකොට දන්නවනේ ඉතින් නේ ලංකාවේ සෙට් වෙන කොහොම නවත්තන්නේ නැහැ. සල්ලි වියදම් වෙනවා විතරයි. ඉතින් ඒකත් සීමාවක් කරගන්න. තමන් වියදම් කරන්නේ ඇයි මොකටද වියදම් කරන්නේ කියන එක හිතේ තියාගෙන ඒ වගේ දේවල් සීමා කරගන්න. එතකොට ඕගොල්ලන්ට ලොකු මුදලක් ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම දැන් සෙට් වෙනවා වගේම තමයි ඕගොල්ලෝ ඕඩර් කරලා කෑම ගන්න ගත්තොත් ඕඩර් කරලා කන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඒවත් සීමා කරගන්න. මොකද කොරියාවේ ඕන තරකට කෑම ඕඩර් කර ගමන් අපිට ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒවා නිතර කරොත් එහෙම ඕගොල්ලන්ගේ සල්ලි නොදැනීම යනවා. පුළුවන් තරම් ගෙදර ඕගොල්ලන්ගේ කිසුක්සාවේ නැත්තම් ඕගොල්ලේ කාමරේ කෑම හදාගෙන කන්න. එතකොට පොඩ්ඩක් කරදරයි වෙලාව යනවා. නමුත් සල්ලි ඉතුරු කරගන්න ඕන නම් අනිවාර්යෙන්ම පිටින් කෑම කන්න එක අඩු කරන්න ඕනේ. එතකොටත් ලොකු මුදලක් අපිට ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලෝ කෑම හදන්න බඩු ගන්නකොට සතියකට විතර ගන්න නැතුව එක සැරේ පුළුවන් තරම් බල්ක් තියෙනවා. දැන් මාර්ට්වල තියෙනවා හරින් තියෙන සේල්ස් තියෙන ඒවා තියෙනවා. එළවලු මිල ගණන් අඩු අවස්ථා තියෙනවා. ඒකට ටිකක් වැඩිපුර බඩු ටිකක් ගන්න. එතකොට ඔයගොල්ලන්ට පොඩ්ඩක් අඩු මුදලකට ගන්න පුළුවන්. ඒ වගේම කූපන් වගේ ඉන්ටර්නෙට් වලත් සේල්ස් තියෙන මේ ඩිස්කවුන්ට් දාලා තියෙන අවස්ථා තියෙන ඒවා චෙක් කරලා ඒ වගේ වෙලාවට ටිකක් වැඩිපුර ගන්න. එතකොට අර ඕගොල්ලෝ නිතර බඩු ගන්න ගියොත් ඒවා වැඩිපුරත් අනවශ්‍ය දේවලුත් ගන්නවා. ඒ නිසා අද මාසෙකට අදාළ දේ පුළුවන් නම් එක දවසකින් දෙකකින් ඒ ටික මිලට ගන්න. එතකොටත් ඔගොල්ලන්ට පුළුවන් මුදලක් ඉතුරු කරගන්න. අපි දැන් බඩු ගන්න එක ගැන කතා කරන්න. ඒ වගේම තමයි ඔගොල්ලෝ ගාව නිතර වටේට CU Mart GS Mart වගේ පියොනීජොම් පැය 24 කඩ තියෙනවා නම් ඒවට යන එක පොඩ්ඩක් අඩු කරලා පුළුවන් තරම් තේහොන් මාට් නැත්නම් හෝම් ප්ලස් වගේ ලොකු මාට්වලට යන්න. මොකද CU වගේ දේව මාට්වල මිල ටිකක් සාපේක්ෂව වැඩි. ඒක නිසා ඒවට වැඩිපුර ගියොත් ඕගලන්ට වැඩි මුදලක් කම්මැලිකම ළඟ තියෙන නිසා අපිට වෙලාව ඕන වෙලාව කැරලා තියෙන නිසා හදිස්සියකට ගියාට කමක් නැහැ. නමුත් නිතර ඒ වගේ මාට්වලට පියොනීජොම් වලට ගියොත් ඕගලන්ට වැඩි මුදලක් ගෙවන්න වෙන නිසා පුළුවන් තරම් තේහොන් මාට් ඒ වගේම ලොකු සිජන් පොළවල් තියෙනවා. ඒ වගේ දේවල් යූස් කරන්න. මොකද පියොනීජොම් එකට වඩා ගොඩක් මිල අඩුවෙන් අපිට බඩු ගන්න පුළුවන්. අවසාන වශයෙන් දැන් අපි හැමෝම සල්ලි දානකොට විවිධ ඇප්ස් තියෙනවනේ. මම ඒ නම් කියන්නේ නැහැ. මොකද ගොඩක් ඇප්ස් තියෙන නිසා ඒ ඇප්ස් හැම එකක්ම හදාගෙන ඕගොල්ලෝ මේ පොඩි ගානක් වගේ සොංගම් කරනවා නම් ලංකාවට සල්ලි දානවා මේක ලොකුවට අදාළ නැහැ. නමුත් හිතන්න සාමාන්‍යයෙන් එකතු කරලා වගේ දාන වෙලාවට ඕගොල්ලෝ එක ඇප්පකින් විතරක් දැම්මුත් අපිට ඒ රේට් එකට විතරයි යන්නේ. ඉතින් ඔක්කොම ඇප්ස් ටික හදාගෙන තියාගත්තොත් අපිට පුළුවන් කම්පෙයාර් කරලා අද මොකේද වැඩිපුර යන්නේ අපිට ඒ විදිහට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඒකත් ඕගොල්ලන්ගේ මුදල් ඉතුරු කරගන්න තව ටිප් එකක්. අවසාන වශයෙන් මම කියන්නේ වැදගත් කාරණේ. ඒක තමයි ඕගොල්ලෝ වියදම් කරන හැම සතයක්ම
හැම චොනමක්ම ඕගොල්ලො ලියන්න පුරුදුවෙන්. ඒ වගේම ලියන්න බැරිනම් ඕලන්න පුළුවන් මේ ඇප්ස් තියනවා දැන් මනී මැනේජ වගේ ඇප්ස් තියවා මේ අපිට පුළුවන් එදිනදා යන වියදන් එක සටහන් කරන්න. තොට ඔගොලන්න පුළුවන් ඕගොල්ලො කරන වියදං ට්‍රැක් කරගෙන මොනාටද වැඩිපුර වියදං වෙන්න කියලා බලාගන්න. ඉතිං ඒක අනිවාරයෙන්ම කරන්න මොකද අපි බජට් එහෙකට වැඩකොරොත් අපි ගන්න මුදල කොහොමද වියදං කරන්න කියලා දන්නවනම් අනිවාරයෙන්ම අපිට ඉතුරු කරන්න පුළුවන්. මම හිතන මේ විඩිකු ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔගොල්ලන්ට කොරියාවට එන්න යාලුවක්කින්නවන නැතන් කොරියාවන්න යාලුවෙක් වගේම ඔයාගේ යාලුවක්කින්නවනම් මේ වීඩික ඒගොල්ලන්ටත් සය කරන්න කොරියාවද ඉක්මන්ටමගේමක් ගහන්න අනිවාරයෙන්ම මේ කරුණු ඔගොල්ලන්ට වැතගත්වේ. ඒවගේම තමයි අවශාන වසයෙන් කියන්න තියන්නේ මේ අපි ලංකාවෙන් ආපු විදිිය අමතක් කරන්න එපා. ලංකාවේද අපි ජීවත් වන විදිහට වඩා උඩින් මෙහෙදි ජීවත්තයෙන් හදන්න එපා මොකද අපිට ඒකට පොඩි කට්ටක් කාලා ඒ කාලසීමත් අපි ලංකා විදිහටම අර පිරිමැස්මෙන් අර පරිස්සමෙන් තමන්ගේ ගන්න පඩිය යොදවන්න පුළුවන්න ඔගොලන්ට අනිවාරයම ගේමක් ගහන්න පුළුවන් අවුරුදු පහක් ඇතුළත අනිවාරයම ආපහු එන්න ඕනිත් නෑ. නමුත් අපේ කට්ටියට එහෙම යන්න හිතෙන්නෙත් නෑනේද. හැබැයි ඕගොලන්ට අනිවාරය මේ විදිරිකරුත්නම් අනිවාරයම ලොකු මුදලක් ඉතුර ගන්න පුළුවන්. එනිසා හැමදාමත් මගේ වීඩියෝස් බලනවට බොහොම ස්තුති. ඒවගේම තාමත් මගේ චැනල් එක සබස්ක්‍රයිබ් කළ නැත්තං සබස්ක්‍රයිබ් කරන්න වීඩියක හොඳන ලයික බාලා කමෙන්ට් එකක් දානත් අමත කරන්න පා මේ වගේ ඕනහරි දැනගන්න ඕන කාරණා කොරියා පිළිබඳ ග්‍රෑම පිළිබඳ දැනගන්න ඕනින අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න එහෙනම් ආයෙත් අලුත් වීඩියෝකින් හම්බෙමු. තාමෙතෝබා